ඔබ ගැලවීම ලබාගෙන නැත්නම් දෙවියන් වහන්සේ වතුර බෞතිස්මේ ලබාගෙන දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට ඔබ ජීවත් වෙන්න ගන්න උත්සාහයේදී ඔබගේ ජීවිතයේදී යම් තැනක වැරදිලා ඔබ පසුබට වෙලා ඔබ කොතන හිටියත් ඊළඟ පියවර තමයි දෙවියන් වහන්සේ වෙත ඔබ එන එක. ඊළඟ වෙනම කිසිම පියවරක් නැහැ. දෙවියන් වහන්සේ එක්ක නැවත ගමන් කරන එක තමයි ඊළඟ පියවර තියෙන්නේ. ඉතින් අද දවසේ මම ඔබට දෙයක් කියන්නට කැමතියි. එහෙම ගමන් කරොත් ඔබගේ ජීවිතේ ඔබ බලාපොරොත්තු වෙන ඔබ හිතන පතන දේවල් දෙවියන් වහන්සේ ඔබට ලබා දෙනවා. ඒක අනිවාර්යයි. මොකද බයිබලයේ කියනවා මුළු ශක්තියෙන් මුළු ශක්තියෙන් මුළු බුද්ධියෙන් දෙවියන් වහන්සේට නමස්කාර කරන්න කිව්වා වගේම දෙවියන් වහන්සේට කරන දේ ගමන් කරන දේ දෙවියන් වහන්සේ එක්ක ගමන් කරන දේ මුළු ශක්තිය මුළු බුද්ධියෙන් මුළු ආත්මයෙන් ඒක කළ යුතු වෙනවා. එතකොට ගමන් කරන එක පවා අපි දෙවියන් වහන්සේ එක්ක මේ සම්බන්ධතාවය ගොඩනගා ගන්න එක පවා මුළු ශක්තිය මුළු ධෛර්යය මුළු වීරිය මුළු ආත්මයෙන් මුළු බුද්ධියෙන් මුළු ශක්තියෙන් ඒක කළ යුතු වෙනවා. ඒ හින්දා අද දවසේ මම ඔබට දෙයක් කියන්න කැමතියි. එහෙම කළොත් ඔබගේ ජීවිතය තුළ ඔබ ගොඩාක් දේවල් දෙවියන් වහන්සේ ගොඩාක් දේවල් ඔබ දකින්න යනවා. මම ඔබට දෙයක් කියන්න මෙහෙමයි. ඔබ කවදාකවත් ඔබගේ තිබෙන්නා වූ වැටීමේදී ඔබ ගන්න ඊළඟ පියවර තමයි වැදගත් වෙන්නේ. මොකද වැටීමේදී ඔබ ගන්න ඊළඟ පියවර මොකක්ද කියලා දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. ඔබ දෙවියන් වහන්සේ එක්ක මුළු ශක්තිය මුළු වීරියෙන් මට වැරදුනා මම නැවත ගමන් කරන්න ඕනේ කියන ආකාරයට නැත්නම් නමස්කාර කරන්න ඕනේ කියන ඒ සිතුවිල්ල ඔබ තුල තිබ්බනම් සිතුවිල්ල තිබිලා මදි ඒ ආකල්පයකත් ඔබ ගමන් කළ යුතු වෙනවා. බයිබලයේ කියනවා වචනාර්ථය නැසියන්නේ නමුත් පරමාර්ථය තිබෙනවා කියලා පෞල්තුමා දේශනා කරනවා. වචනාර්ථයට අපිට කියන්න පුළුවන් මම ඔබත් සමග ගමන් කරනවා නැවත. ස්වාමිනේ මම ඔබත් සමග ඉන්නවා. මම ඔබව දාලා යන්නේ නැහැ. ඔබත් සමග මේ දේවල් කරනවා. ඒක කියන්න පුළුවන්. නමුත් හිතේ තියෙන පරමාර්ථය දෙවියන් වහන්සේ දකිනවා. අපි පරමාර්ථය පෙරදැඩි කරගෙන මුළු ශක්තිය මුළු ආත්මය මුළු වීරයෙන් ඔබ ඒ දේ කරා නම් දෙවියන් වහන්සේ ඒ දේ අනිවාර්යෙන් ඔබටත් මටත් උගන්වනවා. ඔබටත් මටත් බොහෝ දේවල් ගෙන දෙනවා. එදා සාමාරි ස්ත්‍රියට තමයි පෞකාරී ස්ත්‍රියකට තමයි කිව්වේ දෙවියන් වහන්සේට මුළු ශක්තිය මුළු බුද්ධිය මුළු වීරය නැත්නම් මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේ නමස්කාර කරන්න කියලා. අද දවසේ ඔබ වැටිච්ච කෙනෙක් නම් ඔබ දුර්වල වුණ කෙනෙක් නම් දෙවියන් වහන්සේ නැවත කියනවා මුළු ශක්තියෙන් මුළු වීරයෙන් මුළු ධෛර්යයෙන් මුළු ආත්මයෙන් මාව හොයන්න මගෙත් එක්ක ගමන් කරන්න මේ ගමන යන්න දෙවියන් වහන්සේ ඔබ බලවත් ආයුධයක් ඇටියට පාවිච්චි කරනවාමයි. ඔබ දෙවියන් වහන්සේට ඔබගේ අති වැරදක් වුණාම දෙවියන් වහන්සේට කියන්න ස්වාමිනේ මට අවස්ථාවක් දෙන්න. ඒ අවස්ථාවේදී මම අර මිනිස්යන්ට පේන්න නෙමෙයි මගේ බොක්කේ මුළු හදවතින් මුළු ශක්තියෙන් මුළු වීරයෙන් මුළු ආත්මයෙන්ම ඔබ වහන්සේට නැවත ඒ වැඩේ කරනවා. මට මිනිස්සයා මොනවා දැක්කත් කමන්නේ මිනිස්සයා මොනවා කිව්වත් කමන්නේ මිනිස්සයා මොන විදියට දැක්කත් කමන්නේ මම මුළු ශක්තියෙන් මුළු ආත්මයෙන් මුළු බුද්ධියෙන් ඒ වැඩේ කරනවා. මම ඔබ වහන්සේට පේන්න ඔබ වහන්සේට දකින්න ඔබ වහන්සේට ප්‍රේම කරන නිසා මම මේ වැඩේ කරනවා. එහෙම අදිස්ථානයක් ඔබ තුල තියාගන්න. ඒ පරමාර්ථය දකින දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ බොහෝ දුර ගෙන යනවාමයි. ඔබට හිතන්න පුළුවන් මම වැටුණු තැන ඉඳලා මට නැවත ගොඩේමන්නේ මම නැවත මම වගේ ජීවිතේ නැවත දෙවියන් වහන්සේ තුල ගමන් කරන්න බෑ. එහෙම හිතන්න එපා. එදා සාමාරි ස්ත්‍රියට තමයි හරිද ඒ දේ ඉගැන්වුවේ මුළු ආත්මෙ මුළු ශක්තිය මුළු බුද්ධියෙන් දෙවියන් වහන්සේට නමස්කාර කරන්න කියලා. අද දවසේ උන්වහන්සේ අපිට කතා කරලා කියනවා මුළු ආත්මෙ මුළු ශක්තිය මුළු ධෛර්ය බුද්ධියෙන් වීරයෙන් දෙවියන් වහන්සේ එක්ක මේ ගමන් කරන්න කියලා. ඔබ සූදානම්ද? පෞල්තුමා ඒ ගමන් කරා. පෞල්තුමා දිනුම් කනුව බලාගෙන දිව්වා. අද දවසේ මිනිස්යන් කොහොම දැක්ක මිනිස්යන්ට පේන්න නෙමෙයි. ඔබ වැඩ කියලා පෙන්වන්න නෙමෙයි.
ඔබ සියල්ල දන්නවා කියලා පෙන්වන්න නෙමෙයි. ඔබ දෙවියන් වහන්සේ මට ස්වාමිනී මට අර කරන්න බැරි වුණදී මම නැවත කරනවා ඔබ වහන්සේට. නමුත් ඒක කරන්නේ මුළු ශක්තියෙන්, මුළු ධෛර්යයෙන්, මුළු වීරයෙන්, මුළු බුද්ධියම යොදලා ඔබ වහන්සේට නැවත වැඩේ කරනවා කියන අදිස්ථාන පූර්වකව සිටින්න ඔබ දෙවියන් වහන්සේ බලවත් ස්ථානයක් වෙත ගෙන යයි. මුළු ශක්තියෙන්, මුළු බුද්ධියෙන්, මුළු වීරයෙන් සාකේවුස් ගාට නැගලා දෙවියන් වහන්සේ උස් සමග කෑම කන්න ගිය යේසුස් වහන්සේට තමයි අපි নমස්කාර කරන්නේ. හරිද? ඒ හින්දා මුළු ශක්තියෙන්, මුළු බුද්ධියෙන්, මුළු වීරයෙන් ලේමා රෝගී ස්ත්‍රිය යේසුස් වහන්සේව අත ගහන්න ගිහිල්ලා සලුවකට පමණක් අත ගසලා සුවය ලැබපු ඒ දෙවියන් වහන්සේට තමයි අපි নমස්කාර කරන්නේ. මුළු ශක්තියෙන්, මුළු වීරයෙන්, මුළු බුද්ධියෙන්ම දාවිද්ගේ පුත්‍රයා මට පෙනීම දෙන්න කිව්වේ ඒ අන්ධ මිනිසයා වගේ අද දවසේ ඒ මිනිසයාට සුවය දුන්න දෙවියන් වහන්සේට තමයි নমස්කාර කරන්නේ. ඒ හින්දා ඔබ අන්ධ වෙලා නැහැ. ඔබට ලෙඩක් නැහැ, රෝගයක් නැහැ. නමුත් දෙවියන් වහන්සේ අඬ ගන්නවා මුළු ශක්තියෙන්, මුළු බුද්ධියෙන්, මුළු වීරයෙන්, මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේ එක්ක මේ ගමන යන්න එන්න. දෙවියන් වහන්සේ නැවත ඔබව තිබ්බේ තැනට වඩා වැඩි තැනක තියෙනවා. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔබ සමග වෙනවා. කරන දේ බොක්කින් බහැලා කවුරු මොනා හිතුවත් දෙවියන් වහන්සේ තුල හරියට නිර්භීතව ඒ දේ කරන්න කවුරු මොනා හිතුවත් වැඩක් නැහැ. ඔබගේ හදවත දකින්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ හදවත දකින්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. ජේසු පීඨයි. සුබ දවසක්. ආමේන්.